බොක්සින් සටන් වලල්ල කියන්නේ හැමෝටම ඇතුල් වෙන්න පුළුවන් තැනක් නෙමේ. ඒ වලල්ලට ඇතුළු වුණාම සමහර මිනිස්සු ජය ගන්නවා, සමහර මිනිස්සු ඉතිහාසය වෙනස් කරනවා. අද අපි බලන්නේ භයානකම සටන් 10ක් ගැන. 10 වන ස්ථානයේ ජෝ ලුවිස් සහ මැක්ස් ෂෙමලින් 1938. මේකෙන් ජයගත්තේ ජෝයි ලුවිස්. මේක සටනක් විතරක් නෙමේ, ලෝකේම නරඹපු ඉතිහාසයේ මොහොතක්. 9 වන ස්ථානයේ ෆ්ලොයිඩ් මේවෙදර් සහ මැනි පැකායෝ 2015 ජයගත්තේ ෆ්ලොයිඩ් මේවෙදර්. ලෝකයෙන් බලා සිටි සටනක්. හැබැයි අවසානයේ නිශ්ශබ්දව ජයගත්තේ ඔහුයි. 8 වන ස්ථානයේ මැනි පැකායෝ සහ ඔස්කාර් ඩි ලෝ හා 2008 ජයගත්තේ මැනි පැකායෝ. මොහුගේ වේගයත් නොවතින පහරදීමත් සටන් ලෝකයට අනතුරු ඇඟවීමක් වුණා. 7 වන ස්ථානයේ රොබර්ටෝ ඩුරන් සහ ෂුගර් ඩේ ලෙනාඩ් 1980 ජයගත්තේ රොබර්ටෝ. එදින පරාජය නොදන්නා සටන්කරුවෙක් පවා බිඳ වැටුණා. 6 වන ස්ථානයේ මාවින් හැග්ලර් සහ තෝමස් හර්ට්ස් 1985 ජයගත්තේ මාවින් හැග්ලර්. කෙටි සටනක්, නමුත් ඉතිහාසය කම්පණය කළ සටනක්. 5 වන ස්ථානයේ ජෝ ෆ්‍රේසර් සහ මොහමඩ් අලි 1971 ජයගත්තේ ජෝ ෆ්‍රේසර්. එදා අලිගේ නොපරාජිත ගමන පළමු වතාවට නතර වුණා. 7 වන ස්ථානයේ ජෝර්ජ් ෆෝමන් සහ ජෝ ෆ්‍රේසර් 1973 ජයගත්තේ ජෝර්ජ් ෆෝමන්. ඒ සටනින් ලෝකෙ දැනගත්තා ෆෝමන්ගේ බලය සාමාන්‍ය දෙයක් නෙමේ කියලා. 7 වන ස්ථානයේ ටයිසන් ෆියුරි සහ ඩියොන්ටේ වයිලර් 2021 ජයගත්තේ ටයිසන් ෆියුරි. නැවත නැගිටින සටන්කරුවෙක්. අන්තිමේදී වලල්ලම තමන්ගේ කරගත් මොහොතක්. 2 වන ස්ථානය මයික් ටයිසන් සහ ට්‍රේවර් බර්බික් 1986 ජයගත්තේ මයික් ටයිසන්. වයස අවුරුදු 20යි. නමුත් ඒ රෑ ලෝකෙ බියෙන් ඔහුගේ නම මතක තියාගත්තා. පළමු ස්ථානය මොහමඩ් අලි සහ ජෝර්ජ් ෆෝමන් 1974 ජයගත්තේ මොහමඩ් අලි. බලයට එරෙහිව බුද්ධිය, බියට එරෙහිව විශ්වාසය. ඒ සටනින් අලි නැවතත් ලෝකයට පෙන්නවා සැබෑ රජා කවුද කියලා. මේ 10 දෙනා අතරින් ඔබට අනුව වලල්ලේ භයානක සටන්කරුවා කවුද? ඔබේ අදහස් පහලින් ලියන්න. තවත් මේ වගේ අභිරහස් ඉතිහාසය කතා කරන්න අපේ channel එක subscribe කරන්න.